අද ඔයාලා පන්සල් යන්න ඇති. ඔන්න පොය දවසේ ඔයාලා චෛත්‍ය නවදින්න ඇති. ඒ වගේම බුදු පිළිම මහන්සිය අපි නවදින්න ඇති. ඒ වගේම බෝධිය නවදින්න ඇති. නමුත් යාළුවනේ මෙන්න මෙතනදී විද්‍යාත්මකව මොකද්ද වෙන්නේ කියලා ඔයගොල්ලෝ දන්නේ නැහැ. ඉතින් ඔයාලා දන්නවද අපි පාවහන්න නැතුව වැලි මලුවක් තුල ඇවිදිද්දි වැලි මලුවේ තියෙන ධන ආයන වලින් අපේ ශරීරයේ කකුල් හරහා ඍණාත්මක අපේ ආයන එයා උරා ගන්නවා. ඒ වගේම තමයි මෙන්න මේ කියන අපේ තියෙන ගෝලාකාර හැඩයට ඒ කියන්නේ පිරමීඩ ඉස්සර හදලා තියෙන මල සිරුරු තියන්නේ ඒකට එනර්ජි ඩ්‍රෝම් එක කියලා කියනවා. ඒ වගේම බුබුලාකාර හැඩයට තියෙන මේ දාගැප් ඒ වගේම ත්‍රිකෝණ හැඩයට තියෙන මේ දාගැප් වල ගියෝජෙස්ටික් කියන ඩෝම් එකක් ක්‍රියා කරනවා. ඒ කියන්නේ කොස්මික් එනර්ජි එක තමයි මේගොල්ලෝ මේක ඇතුළට ફોකස් කරන්නේ ඇන්ටනාවක් විදියට. ඕගොල්ලෝ දන්නවා ඇති කොත විදියට තියෙන චූඩාමාණික්කය ක්‍රිස්ටල් ट्रांसमीटर කියලා කියන්නේ. ඒතර කොත්ත මුදුනේ තියෙන්නේ නිකම්ම විදුරුවක් නෙමෙයි පිරිසුදු පළිගුවක්. ඒ පළිගුවේ රේඩියෝ තාක්ෂණයේදී වගේම මේ පළිගුව මගින් චෛත්‍ය තුල ගබඩා වන ශක්තිය විශ්වයටත් තවට පරිසරයටත් මුදා හරිනවා. එතකොට ඕගොල්ලෝ දන්නවා මෙතන ධන අයන වැලි වල තියෙන ඒ වගේම අර චෛත්‍ය වටේට මේ වගේ ශක්ති කලාපයක් මුදා හරිදී අපි ඉන්නේ ගිහිල්ලා මෙන්න මේ එනර්ජි ෆීල්ඩ් එකක් ඇතුලේ. එතකොට මේ එනර්ජි ෆීල්ඩ් එකක් ඇතුලේ අපි ඉද්දි අපිට අපේ පන්සල් ගියාම නිකම්ම ගඩොල් කොටකට වදිනවට වඩා අපේ ශරීරයේ තියෙන ඍණාත්මක දේවල් මේ එනර්ජි ෆීල්ඩ් එක ඇතුලේ නිදහස් වෙලා අපේ මානසික නිදහස ඇති කරන තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඉතින් අපේ රජවරු ඒ වගේම අපේ පැරණි මුතුන් මිත්තෝ මේ ගමයි පන්සලේ වැවයි දාගබයි කියලා මේ දේවල් හදලා තිබ්බේ අපේ මානසික නිදහස වැඩි කරගෙන අපිට ජීවිතේ ලස්සනට විඳින්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න. ඉතින් යාළුවනේ අපි මේක රැකගමු. අද ඔයාලා පන්සල් යන්න ඇති. ඔන්න